මොකක්ද මේ කියන කුලවද්දා ගැනීම? අද අපි නීති පොත තුලින් මේ ගැන කතා කරමු. ගොඩක් දෙනෙක් හරි අවබෝධයක් නැති කාරණාවක් තමයි මේ කුලවැද්දුම් නීතිය කියලා කියන්නේ. එහෙම නැත්නම් කුලවද්දා ගැනීම කියලා කියන්නේ. ඇත්තටම මෙය සංවේදී මාතෘකාවක්. දෙදෙනෙක් විවාහ වෙලා ඊට පස්සේ අපේක්ෂා කරන්නේ ඔවුන්ගේම දරුවෙක්. සමහර වෙලාවට විවාහ යුරවල් වලට තමන්ගේම කියලා දරුවෙක් නොලැබෙන අවස්ථා නැතුවම නෙවෙයි. ඒ වගේ වෙලාවට ඕනම කෙනෙක් හිතනවා අපිට අපේම වගේ දරුවෙක් හදා ගන්න තියෙනවා නම් කියලා. අන්න ඒ වගේ හිතන අයට මේ වීඩියෝව වැදගත් වේවි. මොකද නීත්‍යානුකූලව දරුවෙක් දරුකමට හදාගන්න කොහොමද කියලා අද මම කතා කරනවා. උසාවියකට පුළුවන් යම් කිසි දරුවෙක්ව දරුකමට හදාගැනීමේ ආඥාවක් නිකුත් කරන්න. ඉල්ලුම් කරන පාර්ශවයකට. අපි බලමු මොන වගේ කෙනෙක්ටද නීතියෙන් එහෙම නැත්නම් අධිකරණය හරහා අධිකරණයේ ඉස්සරහට ගිහින් ඉල්ලන්න පුළුවන් මට මේ දරුවව අරන් හදාගන්න නැත්නම් දරුවාගේ ස්වභාවික දෙමව්පියෝ වගේම මේ දරුවව හදාගන්න. නීතියේ කියන විදිහට නම් කුලවද්දා ගන්න. මේ වගේ අයට ආඥාවක් අධිකරණයෙන් නිකුත් කරනවා. මේ නිකුත් කරන්නේ මොන විදියටද? පළවෙනිම දේ තමයි අධිකරණයක් ඉදිරියට ගිහින් දරුවෙක් අරන් හදාගන්න ආඥාවක් ඉල්ලා සිටින්න ඕනේ. එහෙම ඉල්ලා සිටින්න පුළුවන් කාටද? පළවෙනි සුදුසුකම තමයි අනිවාර්යයෙන්ම මේ ඉල්ලුම් කරන පාර්ශවය අවුරුදු 25ට වැඩි වෙන්න ඕනේ. අනෙක් කාරණේ තමයි මෙහෙම ආඥාවක් ලබා දෙන්නේ විවාහක යුවලකට විතරයි. ඒ වගේම තමයි දරුවා සහ මව්පියන් අතර වයස් පරතරය අනිවාර්යයෙන්ම අවුරුදු 21ට වැඩි වෙන්නත් ඕනේ. නමුත් නීතියේ මෙහෙම තිබුණට යම් කිසි සිද්ධි අනුව මේ නීති වෙනස් වෙන්න පුළුවන්. මොනවද මේ අවස්ථා? උදාහරණයක් විදියට මේ ඉල්ලුම් කරන දරුවා විවාහක යුවලගේ කලින් විවාහයේ දරුවෙක් නම් එහෙමත් නැත්නම් අවිවාහජව ඉපදුන දරුවෙක් වෙන්න පුළුවන්. මොකක්ද මේ අවිවාහජව ඉපදුන දරුවෙක් කියලා කියන්නේ? අවිවාහජව ඉපදුන දරුවෙක් කියලා කියන්නේ දෙමව්පියෝ දෙන්නා කසාද බැඳීමකින් තොරව ඉපදෙන දරුවෙක්. අන්න ඒ වගේ විශේෂ අවස්ථාවල මේ කලින් කරුණු බලපාන්නේ නැතුව දරුවාව ලබා දෙන්න පුළුවන්. නීත්‍යානුකූලව ගැහැණු දරුවෙක් පිරිමි පාර්ශවයකට දෙන්නේ නැහැ දරුකමට හදාගන්න. නමුත් සිද්ධිමය කරුණු මත වෙනස් වෙන්න පුළුවන්. මෙහිදී අධිකරණයේ විශේෂයෙන්ම පරිවාස දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලබා ගන්නවා. තවත් විශේෂ දෙයක් තමයි දරුවාගේ ස්වභාවික දෙමව්පියන්ගේ කැමැත්ත බලනවා. නමුත් එහෙම අවස්ථා අවශ්‍ය නොවන වෙලාවල්ද තියෙනවා. ඒ දරුවගේ අම්මා තාත්තා හොයාගන්න බැරි නම්, එහෙම නැත්නම් ඒ දෙමව්පියන් මිය ගිහිල්ලා නම්, එහෙමත් නැත්නම් දරුවව අත්හැරලා ගිහිල්ලා නම් දෙමාපිය කැමැත්ත අවශ්‍ය වෙන්නේ නැහැ. අධිකරණයේ තීරණය කරනවා නව දෙමාපියන්ට දරුවා බාර දෙන්න. තවත් කාරණයක් තමයි දරුවා අවිවාහජ නම් ඒ කියන්නේ දෙමව්පියන් විවාහකින් තොරව දරුවා ඉපදිලා නම් ඒ අවස්ථාවේ මවගේ කැමැත්ත පමණයි බලන්නේ දරුවා දරුකමට බාර දෙන්න. තවත් කාරණයක් තමයි අලුතෙන් දරුවෙක් ලබා ගන්න මව්පියෝ දෙපාර්ශවයේම දරුවා හදාගන්න කැමැති වෙන්නත් ඕනේ. අනෙක් කාරණය වෙන්නේ මේ හදාගන්න දරුවා අවුරුදු 10ට වැඩි නම් ඒ දරුවාත් දෙමාපියන් ගාවට යන්න කැමතිද කියලා. විදේශයේ ඉන්න කෙනෙකුට බැරිද ලංකාවේ දරුවෙක් දරුකමට හදාගන්න? මේකත් හැමෝටම තියෙන ප්‍රශ්නයක්. 1992 වෙනකන් අපේ රටේ නීතියක් තිබුණේ නැහැ
විදේශ රටවලින් ඇවිත් අපේ රටේ දරුවෝ නීත්‍යානුකූලව අරන් හදාගන්න. නමුත් 1992 දී නීතිය වෙනස් වුණා. විදේශ යුවලකට දැන් පුළුවන් අපේ රටේ දරුවෙක් අරන් හදාගන්න අධිකරණයෙන් ඉල්ලුම් කරන්න. නමුත් ඒ වෙනුවෙන් තිබෙන කොන්දේසි ටිකක් වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම ඒ අය ඒකාබද්ධ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න ඕනේ. මේ සඳහා අවසර ලබා දෙන්නේ සීමිත ප්‍රමාණයකට පමණයි. විදේශ දෙමාපියන්ට දරුවන් ලබා දෙනකොට කලින් වගේම පරිවාස දෙපාර්තමේන්තුවේ අනුමැතියකුත් ලබා ගන්න වෙනවා. තවත් දෙයක් තමයි දරුවා ලබා දුන්නට පස්සේ අධිකරණයෙන් නියම කරන විදියට වසරෙන් වසර හරි මාස ගණනකින් මාස ගණනකට හරි දරුවාට අවුරුදු 10ක් යනකම් දරුවාගේ ඡායාරූප පරිවාස දෙපාර්තමේන්තුවට එවන්න ඕනි කියන එක. මේ සියල්ල කරන්නේ දරුවාගේ අනාගතය වගේම ආරක්ෂාව සඳහා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ නීති මාර්ගයෙන් නැතුව දරුවෙක් අරන් හදාගන්න. එහෙම අවස්ථාවලදී සිද්ධිය ටිකක් වෙනස් වෙනවා. ටිකක් නෙමෙයි ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. කාලයක් යනකොට එහෙම දරුවෙක් ගත්තහම ඒ දරුවාගේ ස්වභාවික දෙමව්පියන් නැවත ඉදිරිපත් වෙලා නීතිය මාර්ගයට ගිහිල්ලා DNA පරීක්ෂණයක් කරලා ඒ වාර්තා ඉදිරිපත් කරලා මේ දරුවාව ඉල්ලුම් කරොත් එහෙම අවස්ථාවලදී අර දෙමව්පියන්ට වෙනවා ස්වභාවික දෙමව්පියන්ට මේ දරුවාව නැවත බාර දෙන්න. නමුත් නීත්‍යානුකූලව දරුවෙක්ව ලබා ගත්තොත් ස්වභාවික දෙමව්පියන්ට මේ දරුවට කිසිම අයිතියක් කියන්න බෑ. ඔබට හිතුනොත් පරිවාසක ඉන්න දරුවෙක් දරුකමට හදාගන්න ඕනේ කියලා. එතකොට මෙහිදි කරන්න ඕනේ ඉස්සෙල්ලම අපි ඉල්ලුම් කරන්න ඕනේ පරිවාස දෙපාර්තමේන්තුවෙන්. ඊට පස්සේ අධිකරණය හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මුදලකට දරුවෙක් විකුණන්න, ඒ වගේම මුදලකට දරුවෙක් ලබා ගන්න ලංකාවේ නීතියෙන් තහනම්. මෙය අධිකරණයක් තුලදී ඔප්පු වුණොත් සිරදඬුවම් පවා විඳින්න සිද්ධ වෙනවා. දරුවෙක් අධිකරණය මගින් ලබා ගද්දී අධිකරණයට තහවුරු කරන්න ඕනේ මේ දරුවව ලබා ගන්නෙත් මුදලට නෙමෙයි කියලා. ලබා දෙන්නෙත් මුදලට නෙමෙයි කියලා. මේ වගේ අධිකරණයක් හමුවේ නව දෙමව්පියන් ලබා ගන්නා දරුවාට තම පෙළපත් නාමයේ ලබා දීමේ හැකියාව සහ ස්වභාවික දෙමව්පියන්ට ඇති සියලුම අයිතිවාසිකම් අවලංගු වෙනවා. ඒ වගේම කවදා හරි දවසක දෙමව්පියන්ගෙන් ලැබෙන්න ඕන දේපල දෙමාපියාගෙන් අභාවයෙන් පස්සේ තමන්ගේම දරුවෙක්ට වගේ ඒ දරුවටත් හිමි වෙන්න ඕනේ. ඒ අයිතිවාසිකම ඒ විදිහට ඒ දරුවටත් ලැබෙනවා. මේ වගේ නීති තත්ත්ව යටතේ තමයි අපේ රටේ කුලවද්දා ගැනීම කියලා කියන්නේ. තවත් මෙවැනි වීඩියෝ වකින් එකතු වෙන්න රැඳෙන්න නීති පොත සමග මම නීති ශිෂ්‍ය හෂිනි සිංහාරච්චි.